ඉස්සර පින්නතුනි හරි අපූර්වට බිත්ති බැඳලා මහ විශාලට තියෙන්නද මේක. අදටත් කළුගොල්ලේ කොට පඩිපෙළ තියෙනවා පින්නතුනි. මේක වටේම කුටි සංකීර්ණ තියෙනවා. ඔය පිටිපස්සෙත් තියෙනවා පින්නතුනි පරන්නටම. ඒ වගේ පිටිපස්සේ වැව්වා බාන් දානකොට හොදන්න කියලා දැන් නෑ ඔබ. පුරා විතර කිව්වට ඒක වැඩකුත් නෑ. මේක ඇතුලේ කළුගල් පොකුණක් තියෙන චෛත්‍ය පාමුල. මම මේ අහන්නේ ගණේරේ දායකයන්. ජීවිතේටවත් දැකලා තියෙනවද පොකුණේ වතුර නැති වෙලා තියෙනවා. සම්මජාතියකට වතුර නැති වෙන්නේ නැහැ නේ පින්නතර කළුගලේ. ඔතන එහා පැත්තේ තියෙනවා කොහිලගල. කොහිලගල ගල මුදුනේ තියෙනවා පොකුණ. ගල උඩ තියෙන පොකුණේ වතුර නැති වෙන්නේ නැහැ නේ පින්නතුනි. මොන පැවිල්ලටවත් නැති වෙලා නැහැ. වැව් හිඳෙනවා. දදුරේ වලවල් කපනවා මිනිස්සු නාන්න. ගණේරේ කළුගල් පොත්තුඩ පොකුණේ වතුර හිඳෙන්නේ. මොකටද පොකුණු හැදුවේ කාලේ? රහතන් වහන්සේලා අධිෂ්ඨාන කරලා පාවිච්චි කරපුවා පින්නතුනි. මේ පන්සලේ ගහක් කොළක් ගානේ මේ භූමියේ අඩියක් තියෙන තැනක් ගානේ මොනවාද තියෙන්නේ? නටබුන් තියෙන්නේ. දැන් වගේ නෙමෙයි පින්නතුනි. ඔය සේරම එකට විහාර සංකීර්ණයේ තියෙන්න ඇත්තේ මේකේ. දහස් ගාණක් මහරහතන් වහන්සේලා මේ භූමියේ වැඩ ඉන්න ඇති. ඒ වගේම ඓතිහාසික පුණ්‍ය භූමියක් ගණේරව කියලා කියන්නේ. පන්සලේ තියෙනවා පින් වෙල තියෙනවා පින් හේන තියෙනවා පින් කුඹුර තියෙනවා පින් වල තියෙනවා. මේ ඉස්සරහා වැව පිටිපස්සෙත් වැව පින්නතුනේ ඔයත් මේ බණහන්නේ ඒ වගේ විශිෂ්ට පුණ්‍ය භූමියක ඉඳගෙන ජීවිතේ මිනිස්සෙකුට කරගන්න පුළුවන් පොඩි ප්‍රශ්නයක් අහන්නම් අපි පිටින් ආපු පින්නතුන්ගේ. පොඩි ප්‍රශ්නයක් අහන්නම් අපි පිටින් ආපු පින්නතුන්ගේ. මීට පෙර මේ ගණේරේ පස්පාගපු නැති මේක ඉපදිච්ච පින්නතුන් ඉතින් කොහේ යන්නද? මීට කලින් ගණේ වැවටනා දැන් අපි ඉන්නවනේ රත්නපුරෙන් තංගල්ලේ වටපිටාවේ. කවදාවත් හිතුවද මේ මූකලානක් මැද්ද තියෙන පන්සලක බණ අහන්න වෙයි කියලා? සංසාරේ කවදාවත් හිතුවද මේ වගේ තැනක බණ අහන්න වෙයි කියලා? ඔක තමයි පින්නතුනි අර කියන්නේ මේ ලෝකෙ හිතන දේවල් වෙන්නේ නැහැ. අව කොහෙද වෙන්නේ මොකද්ද කියලා හිතා ගන්න බෑ. මේක ඉපදෙච්ච අපේ අම්මලා නම් තාත්තලා නම් අරුමයක් නෙමෙයි. පින්නතුනි මේ සේරම පෙර සංසාරේ මේ ගණේ මට මේ මළුව දකින්නකොට මතක් වුණේ. දහස් ගානකට මේ භූමියේ බණ කියලා තියෙනවා. ඔය පුස්කොළ පොතක සඳහන් වෙනවා පින්නතුනි. ඒ කාලේ තිස්ස මහරාමෙන් මහරහතන් වහන්සේලා වඩිනවලු. වැඩලා ඉන්නේ කොහෙද? ඔය දදුරුවේ අයිනේ. එතකොට දදුරුවේ ගලනවලු. නැවතිච්ච ආරාමයක් තියෙනවලු. මේ හරියනම් පිටිපස්සේ තියෙන මාලිගා ගල. උතනින් නැවිදලා මෙහින් ඇවිල්ලාලු අනුරාධපුරයට යන්න පින්නතුනි. මේක මධ්‍යස්ථානයක්. රජවරුන්ගේ යුග දෙකක් මෙතන නියෝජනය වෙන. ලංකාවේ වාරි තාක්ෂණයේ පෙරලියක් කරපු මහසෙන් රජුරු පින්නතුනි දදුරුවේ හරස් කරලා අමුණ බැඳලා මාගල් ලැවට වතුර අරන් යන්නේ කාල වකවානුව තුල
මේක පෝෂණය වෙන්න ඇති. මෙතන පන්සලක් තියෙනවා කියලා රජුරෝ දැනගන්න ඇත්තේ ආසනකර විහාරේ.